අහලා පිනකයිට් කියන එක. පිනකයිට් කියන්නේ මොකක්ද? ක්වාර්ට්ස් වගේ මිනරල් එකක්. නමුත් ඒක රෙයා. ඒක නෑ සුදු පාට ක්වාර්ට්ස් වගේම තමයි පෙනුම. ඒක රෙයා. ඒතර රෙයා වෙද්දී ඒකේ පොඩ්ඩක් ගාණ වැඩි. ලොකු ගාණක් නෙවෙයි සාමාන්‍යයෙන් ගාණ වැඩි. දැන් අපි ගත්තොත් කොබෝල්ට් ස්පිනල් එක. කොබෝල්ට් ස්පිනල් එකේ පාට එන්නේ මොනවද? මොනවද පාටෙන්? හා? කොබෝල්ට් වලින් කියන්නේ කොබෝල්ට් ස්පිනල් කියන්නේ ඒ හැමදේම කොබෝල්ට් වලින් තමයි පාටෙන්නේ. කොබෝල්ට් කියන කලර් එක එන්නේ. කොබෝල්ට් කියන්නේ හොඳ ලස්සන නිල් පාටක් එනවා. අපේ ලංකාවේ හම්බ වෙන ගල් වල වයිබ්‍රන්ට් බ්ලූ කලර් එක නෑ. ඒ කියන්නේ අපි කියනවා මේකට මේ ලුමිනස් බ්ලූ කලර් එකක් කියලා. නැත්නම් අපි කියනවා ඉලෙක්ට්‍රික් බ්ලූ කියලා. හරිද? ඉලෙක්ට්‍රික් බ්ලූ කලර් එක නෑ. ඒ නිසා තමයි ඉෂුව එක තියෙන්නේ. රයිට්. ඩියුරබිලිටි එකට බලපාන සාධක මොනවද? හાર્ඩ්නස් එක. හાર્ඩ්නස් එක කියන්නේ කීයද හાર્ඩ්නස් එක සාමාන්‍යයෙන් සෆයර්ස් වල? සෆයර්ස් වල 9. 10 එකේ තියෙන්නේ මොනවද? ඩයමන්ඩ්. 8 එකේ 8 ස්පිනල් කියන්නත් බෑ. 7.5 කමන්න. 8 එකේ තව හොඳ ගලක් කියන්නේ 8ම ගලක්. අපි සාමාන්‍යයෙන් ඔය අර ලොට් එක බැලුවානේ නේ. සාමාන්‍ය 8 එක ටොපෑස්. 7 එමරල්ඩ් 7.5. 7 එකේ අපි සාමාන්‍ය නෝමල් යූස් කරන ගලක් තියෙනවා. 7 එක මොනවද? ක්වාර්ට්ස්. 6 මොනවද? දැන් මම යන අනිත් පැත්තේ ඉඳ අවුල තියෙන්නේ. 6 මොනවද? 6 ෆෙල්ස්පා නැත්නම් අපි කිය මූන්ස්ටෝන් කියලා. මූන්ස්ටෝන්. 5 මොනවද? ඇපටයිට්. ඒ වගේ ටැල්ක් ජිප්සම්, කැල්සයිට්, ෆ්ලෝරයිඩ්, ඇපටයිට් කියන. ෆ්ලෝරයිඩ් කියන එක මතක තියාගන්න 4 එකත් එක්ක ෆ්ලෝරයිඩ්. නිකන් අපි මේ දවස්වල කට පාඩගෙන කරපු දේවල්